මචං අද 3 වෙනි දවස. හැබැයි ආද දවස පටන් ගත්තේ නම් මාරම සැනසීමකින්. ඒ වගේම අද SL log එකේ රුපියල් 16000ක පේමන්ට් එකක් එන්න තියෙනවා. ඉතින් ඒ වගේම රුපියල් 15000ක Starlink එකේ බිල් එක බඳින්න තියෙනවා. ඉතින් මතකයිනේ ඊයේ මට අසනීප වෙලා හිටියේ. අද උදේ ඇහැරෙද්දිම ඇඟට මාරම ෆිට්නස් එකක් දානවා. දැන් ඉතින් සනීප නිසා නිකන් ඉන්න බෑනේ. උදේම SL log එකේ රීල් එකක් එඩිට් කරන්න තමයි හදන්නේ. මේක නම් මේ ළඟදී ඩ්‍රාෆ්ට් එකට ගත්ත බදු ගැන තියෙන පොඩ්කාස්ට් එකක්. ඒකේ හොඳ කෑල්ලක් අරගෙන රීල් එකක් හදන්න තමයි මට තියෙන්නේ. සිංගර් එක ගත්තොත් සිංගර් එක anyway 60 million threshold පැනලානේ තියෙන්නේ. ඒගොල්ලෝ වැට් ලයිව්. ඒගොල්ලෝ ලැප්ටොප් එකක් අරගෙන විකුණනකොට ඒගොල්ලෝ 110ක් එකතු කරලා තමයි විකුණන්නේ. හැබැයි ඔයා හරි මම හරි ඩුබායි ගිහිල්ලා හෑන්ඩ් කැරි කරලා මෙහෙ ගෙන්නලා මේක විකුණුවොත් මට වැටුත් නෑ. හරි වීඩියෝ එක එඩිට් කරලා ඉවරයි. ඉතින් මම මේකට යූස් කරේ Adobe After Effects කියන software එක. ඒ වැඩේ ෆයිනල් කරලා ඉවර වෙච්ච එකේ මම හිතුවා මේ අද පොඩ්ඩක් වෙනසකටත් එක්ක ස්ක්‍රීන් එකෙන් පොඩ්ඩක් අයින් වෙලා මමයි අම්මයි කහයි කෙහෙලු හිටවලා තියෙනවා. ඉතින් ඒකට අද වතුර දාන්න ඕනේ. මොකද මේ ටිකේම වැස්සට අද වැස්සේ නෑ. ඉතින් ඒ හින්දා ඒකට වතුර දාන්න ඕනේ. හරි පේමන්ට් එක ආවා. ඉතින් මම හිතනවා ගිය සැරේ 11000යි මේ සැරේ 16000යි 27000ක් අපේ ගෝල් එකට එකතු වෙලා තියෙනවා. 1.50න් 27ක් එකතු වෙලා තියෙනවා දවස් 3ක්දී. ඉතින් මචං 2 වෙනි දවසේ නම් ඇත්තටම සාර්ථකයි. අසනීප ගතිය ඇරුණා. SL log එකේ සුපර් ෂෝට් එකක් එඩිට් කරා. 16000ක පේමන්ට් එකෙන් Starlink බිල් එක ගෙවුවා. පරිසරය එක්ක පොඩ්ඩක් ඉන්න වෙලාවක් තිබ්බා. ඉතින් අද දවස මම හිතනවා ඊටම සාර්ථක දවසක් වුණා කියලා. අපි 4 වෙනි දවසෙන් හම්බෙමු හෙට. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. පීස්.